යෝ කොහොමද මගේ ආදර බල ජනතාව මොකද වෙන්නේ ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා මේ channel එකේ රාජකී අති උත්කර්ෂවත් 20 වෙනි වීඩියෝකට කොහොමද රත්තරනේ මොකද වෙන්නේ කාලා දිවිලා දෙන්නේ ඉතින් සුබෝධ පොඩි අදත් අපි අර වීඩියෝ කරේ යන්න කියලා දන්නේ වීඩියෝ කරේ යන්න කලින් කියන්න ඕනට FB group එක හදලා තියෙනවා ඒක අලුතින් හැදුවේ පල්ලෙහා description box එකේ link එක ඒකට ෆලෝ පාරක් දාගෙන යන්න ඔයාලගේ මාළු සම්බන්ධ වීඩියෝ නම ඔක්කොම එක දාන්න මොන දේ දාන්න ඔක්කොම ඒ මාළු සම්බන්ධ දේවල් විතරක් ඒකට දාන්න අපි ඉස්සරහදී ඒකේ මොනාරි සුබිරලා කරමු මේ group එක හදලා දෙන link එක පල්ලෙහා description box එකේදී ෆලෝ කරන්න යන්න ඒ වගේම අපේ social media link ඔක්කොම තියෙනවා description box එකේ ෆලෝ පාරක් දාගෙන යන්න එහෙනම් අද අපි බලන්න යන්නේ ඔයාලා ගල්වලි වීඩියෝ බලන්න ඇති අපේ ඒකින්දර මාළු ටික මොන්ස්ටර් ටැංක් එකට මාරු කරා ඒකේ දැන් මාළු ටික කොහොමද ඉන්නේ සහ ඉන්න මාළු ඔක්කොද කියලා බලලා අයාලට දෙන ෆීඩින් වීඩියෝ එක මේකද බලමු එහෙනම් ඒක තමයි අද අපිට බලන්න තියෙන්නේ ඒ වගේ තමයි අවුරුදු ළඟ ඉන්නවා ඒ කියන්නේ හෙට නෙමෙයි ඔයාලා මේක බලන්නේ 12 වෙනිදා 12 වෙනිදා නෙමෙයි 13 නෙමෙයි ඉංගනිද්දා තමයි අලුත් අවුරුද්ද ඔයාලට සුබ අලුත් අවුරුද්දක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා කිරීම පෙනින් කරන්න ඕනේ ඒගොල්ලෝ හැමෝටම එහෙනම් ඒකත් කියාගෙන අපි යන යා වීඩියෝ එකට එහෙනම් අපි වීඩියෝ එකට Beats made this. හරි ගයිස් දැන් මේ දැන් ටැංක් එකට මාළු දාලා සති 3ක් 4ක් විතර වෙනවා නෑ සති 3ක් වගේ ඇති මාළු දාලා අපි එහෙනම් බලමු මාළු ටික ඉස්සරහින් පේනවා ඒ වලට වට යතන ගස් ටිකක් හිටවල තියෙනවා තව පැලවිගෙන යනක මන් තියන්නේ මතන පතොස් පැලයක් එම් තියෙන උතන පේනවා ඇති ඉස්සරහින් බැලුවන්න හරියට පේන්නේ මොකද අර අඩි 9ක් දිගයි නේ හින්දා හරියට පේන්නේ ළඟට එන කට්ටිය විතරයි පේන්නේ කැට් පිස්ලා සෙට් එකේම බලමු අපි උඩින් ගිහින් බලමු පේනවා ඇති ක්ලෙකෝ දෙන්නෙක් ඉන්නවා එතන එක්කෙනයි සුදු කැට් පිස්ලා 3 දෙනෙක් ඉන්නවා කළු කැට් පිස්ලා ඉන්නවා 1 2 3යි කළු කැට් පිස්ලා 5යි සුදු කැට් පිස්ලා 3යි මාබල්ලා ඉන්නවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් වගේ ඉන්න මාබල්ලා ආයි ඉන්නවා මේ කවුද නයිට් පිස් කෙනෙක් ඉන්නවා තන ළඟට පෙන්නන්න අරයන් දෙක දායන නයිට් පිස් මම ඉන්න පැත්තෙන් පෙන්නන්න ආංගියා නයිට් පිස් එකන ඉන්නවා අපේ ස්නෙක් හෙඩ් ඉන්නවා තන ඒනවා ඇති අර ඉන්නේ ස්නෙක් හෙඩ් ඉන්නවා එතන ආය අපේ මේ පළුපා මේ සුදු ජෑම් ගුරාමි 3 දෙනා ඉන්නවා අර ලොකු එක්කෙනාට අර ඉන්නේ ලොකු එක්කෙනාට අවුරුදු 2ක් විතර කියන්නේ 2022 ගෙනාවි නෑ අවුරුදු 3ක් විතර වෙනවා යාට අවුරුදු 3යි ගම් ආරට නම් මේ ස්නෙක් හෙඩ් කියන්නේ මේ ගම් ආර හරියද ගම් ආරට නම් ඇති ඒ කියන්නේ යා අපි ගෙනාලා දැන් මාස 6ක් විතර වගේ එන්නේ මේ ලොකු ගුරාමියාට ලොකු මේ මෙතන ලොකු කෙනෙක් ඉන්නේ එයාට සාමාන්‍ය අවුරුදු 8ක් 9ක් විතර වෙනවා පොඩි කාලේ ඉඳන් හතු එක්කෙනෙක් අනිත් කට්ටියට ඒ වගේම වයස වෙනවා අර දෙන්නටත් අවුරුදු 8ක් 9ක් වගේ චූටි ඒ කියන්නේ අඟල පෙටිය සයිස් ගානේ ගෙනාවේ යාන තව මේක හිතේ ගුරාමියෙක් මායි මේකට දැම්මා ආර ඉන්නේ පේනවද දන්නේ වලට බීම් මේකට දාලා ඉන්න අර ඉන්නේ පේනවා ඇති මේකට දැම්ම මොකද මේ කොටා ගන්නවා ඉඩමදි හින්දා තමයි දන්නේ කොටා ගන්න මෙයාලා කොහොමද මේ ටැංක් එකට දානවනේ එතකම් මේ ටෙම්පරි ඉන්නේ එතකොට ඔක්කොම කළු ගුරාමින් 1 2 3 4යි 5යි කළු ගුරාමි 5යි සුදු ගුරාමි 3ක් ඉන්නවා ආත මගුරෙක් ඉන්නවා තන ඉන්න වලට පෙන්නන්න
තියෙන උන් ගං ආරාව ළඟටම පේනවා ඇති. ගං ආර පේනවා ඇති. හරි ඉන්නේ මකුරාන් දැක්කද හරි? ඌ කොල් රෝඩ් වස්සේ ඉන්නේ අතන. මාවල් කට්ටිස්ලා ගැඟ වස්සේ ඉන්නේ. පේන්නේ හරියට බැලුවට ෆිල්ටර් එක ගන්න යනවා. ෆිල්ටරේ මං හැමදාම දාන්නෙත් නෑ. මොකද මේ කරන්ට් බිල යනවා. මේ කරන්ට් බිල යනවා. මොකද මේ වගේ තමයි මේ තව දැල ගහලත් නැහැ. මෙතනට කොහොමත් මේ අපි සෝලා එකක් ගහන්න ඉන්නේ. සෝලා එකක් දාලා පම්ප් දෙකට කරන්ට් එක දෙන්න ඉන්නේ. ඒකවල කරන්ට් බිල යන්නේ නැහැ. ඒවා පිස්සරට බලමු කොහොමද එන්නේ කියලා. ඉස්සරහින් බලද්දි කොහොම තමයි පේන්නේ. හරියට පේන්නේ ඇතුලේ DSL එහෙම බෙන්දලා පොඩ්ඩක්. ඔය කැපිටල් සෙට් එක එහෙම යනවා. පේනවා ඇති. නයිට් පිස්සරව පේනවද දන්නේ බලන්න. ආයෙ ගිය ඇතුළට. දැන් ඉන්න උන් දැන් ඉන්නේ. ගං ආරාම මහත්තයා ඉන්නවා එතන. දැන් ඉන්නවා නයිට් පිස්. අර පේනවා ඇති වරල් මේ තුවාල කරගෙන තියෙන කොටාගෙන මාල් සෙට් එක පේනවා ඇති. හරි ගයිස් මේ වගේම තමයි මේ පතොස්තර ටික පේනවා ඇති පිටිපස්සේ යවලා තියෙන්නේ. මම පතොස්තර ටික පිටිපස්සේ යවලා තියෙන්නේ. ඔය ටික තමයි ටැංකියේ ඉන්නේ. ආයි මේ ෆිල්ටරේ එකපාරක් හේදුවා. කියන්නේ මාළු දැම්මන් පස්සේ මාළු දාලා එක දවසක් හේදුවා ෆිල්ටරේ. එක දවසක් හේදුවා පේනවා ඉතින් අරවට තාම මුකුත් දාලා නැහැ. ඔහොම තමයි තියෙන්නේ එතකොට. කැට්විල් සෙට් එකයි මාබල්ලා සෙට් එකයි ගුරාමි ටිකයි තමයි ඉන්නේ. පේන සයිස් එක කොහමද කියලා කැට්විස්ලාගේ හැම අර මාබල්ලට සාමාන්‍යයෙන් අඩුම අවුරුදු 2 පැනලා ඉන්නේ. මට හරියට මතක නැහැ. ඒක නම් අවුරුදු ගාන අවුරුදු 2-3 පැනලා ඉන්නේ ෂුවර් එකටම. කැට්විල් ටිකක් පේනවා ඇති. මේ රිෆ්ලෙක්ෂන් එකකින් හරියට පේන්නේ නැද්ද මන්ද? සෙට් එකෙන් දැන් අතන ඉන්නේ බය වෙලා හින්දා. බලමු මේ මම තව ෂොට් එකක් ගන්න බලන්න. ෂොට් එකක් ගන්න පුළුවන් දාන්නම් මේකට. හරි ගයිස් අපි දැන් බලමු මේ පොඩි පීලින් පාර්ට් එක. ළඟට යන්න බෑ ගයිස්. ළඟට ගියොත් බය වෙනවා. හින්දා මේ ඈත ඉඳන් වීඩියෝ කරන්න යන්නේ. ස්නේක් හෙඩ් එක කෙනක් ඉන්නවා අතන. ස්නේක් හෙඩ් නෙමෙයි කවුරු. What? Bro, what are you talking about, man? මේ සෝරි ක්ලවුන් නයිට් පීස්.
තව ටිකක් දාමු අපි මදි වගේ. රිෆ්ලෙක්ෂන් එකකින් හරියට පේනවද දන්නේ ඔයාලට. ගුරාමිත් කනවා ගයිස්. ඒ වගේ තමයි මේ ගුරාමිට තව අලකොලයක් කල්ලා දාන්න ඕනේ කන්න හොදලා. ඒ අලකොලේ උදාම කන්න. එයාටත් කෑල්ලක් දාම මේකේ ඉන්න ගුරාමයාට. මේ ටික දාමු අරගෙන. අර කට්ටිය කන්න. දැම්මනම් කන්නේ නැහැ ගයිස්. මේ කණ්ඩේන එක නා වීඩියෝ කරන්න බැරි. මට බලමු පුළුවන් වුණොත් වීඩියෝ කරන්න. කට්ටිය අර ඉන්නේ බය වෙලා. එහෙනම් රත්තරනේ ඔයාලා වීඩියෝ වල මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා ඉතින් ආතල්ලයක් ගන්න ඇති කියලා හිතනවා. එහෙනම් සුපුරුදු පරිදි දත අපි වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. වීඩියෝ වල ඩීල් එකක් මාර්ගයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා අනිවාර්යෙන්. මන සම්බන්ධයෙන් එහෙනම් අලුත් අවුරුද්ද එනවා. ඒක නෙමෙයි ඉඳ 14 අලුත් අවුරුද්දේ සුපිරි ෆෑන් එකක් දාලා ආතල්ලෙන් ඉන්න කියලා ඔයාලට පාර්ථනා කරනවා. ඒ වගේම අලුත් අවුරුද්ද කිරීම පෙනී උදරන්න ඕනකට එහෙනම් සුපුරුදු පරිදි ආය අලුත් වීඩියෝ එකකින් සෙට් වෙනකම් අදරකින් එන්න කටින් ප්‍රෙස් වෙන්න. PS Beats made this.